හැමදාම ණයට බඩු අරන් ඔව ගෙවන්නේ කොහොමද අක්කේ? බය වෙන්න එපානේ. කරටුවේ ලවුල් ටික කඩපු ගමන් ඔය ණය ටික ගෙවලා දාමු. අනේ මන්දා. අක්කා කැම්පස් ගියා නම් අද හොඳ රස්සාවක් කරනවනේ. අනේ මේ පැහිච්ච කෙල්ලෙක් වගේ පඬිතුකම් කියවන්න නැතුව ඉන්නවද? මං කැම්පස් නොගියට ඔයා කැම්පස් යන්නකෝ. එතකොට මේ ප්‍රශ්න ඔක්කොම ඉවරයි. නංගි මේ වැලිපිටියද? වැලිපිටිය නම් තමා. ඔයා? හා මම මහේෂ් කෑගල්ල ඉඳලා ආවේ. මේ සුමනසිරි කියලා කෙනෙක්ගේ ගෙයක් තියනවද මේ පැත්තේ? සුමනසිරි මාමා. මේ පාරේ දිගටම ගියාම හම්බෙන තුන්වෙනි ගෙදර. සුමනසිරි මාමලාගේ ගෙදර යන්නේ. මම මේ පොඩි රිසර්ච් එකක් කරනවා කැම්පස් එකේ ඇසයින්මන්ට් එකකට. ඒකට බෝඩිමක් හොයාගන්න තමයි මෙහාට ආවේ. බෝඩින් කාරේ. එතකොට සුමනසිරි මාමලාගේ ගෙදරද නවතින්නේ? හා ඔව්. අතන කඩෙන් කිව්වා එහෙ නතර වෙන්න පුළුවන් කියලා. අයියා කැම්පස් කිව්ව නේද? මොන කැම්පස් එකේද අයියේ? අයියට මහන්සිත් ඇතිනේ. අයියේ එහෙනම් යන්න. අඳුරන්නේ මිනිස්සුත් අතාවට යන්න එපා. මං ඉතින් කැම්පස් එක මොකද්ද කියලා නේ ඇහුවේ. මොකක් වුණත් අපිට මොකද? අපිට ඉතින් ඒක වැදගත් වෙන්න පුළුවන් නේද? ඇත්තද? අනේ මේ නිකන් ඉන්නවද? යයි යන්න. මේ ඌ කැම්පස් කාරේ උන්නේද බං? අනේ මන්ද මම කඩේ ගාව කියනවා යහුනේ. ඩබල මොනවද කතා කරන ඕපදූප? අපි නම් ඕපදූප කියන්නේ ඔය තරුල වගේ අය තමයි ඕපදූප කියන්නේ. අනේ මේ අකලංක මගෙන් මොකුත් අහගන්න එපා. අනේ තොපි දෙන්නක වැඩේම ගෑණි මිනිහ වගේ රණ්ඩු වෙන එකනේ. වැඩේමයි මුගේ ගෑණි වෙන්න. අනේ මට වැඩේමයි කොහෙවත් වෙන ගෑනුන්ගේ මිනිහා වෙන්න. අඩේ ඕක නවත්තගෙන යවක බං. දැන් මේකෙ එන්න කලින් කතා කර හිටු මාතෘකාවට යන්කෝ අපි. ඔව්නේ. පොර නැවතිලා ඉන්න සුමනසිරි මාමලාගේ දොර නේද? ඒ කවුද? අර ගමට අලුතෙන් ආපු කොල්ලා. කොල්ලේ? කොල්ලෙක් ග නැවුනත් ඇති මේ කෙල්ලන්ට. අනේ මේ කියනවකෝ මොන කොල්ලා ගැනද කිව්වේ? අපි දන්නෙත් නෑ බං කැම්පස් කාරයෙක් කියලා තමයි ආරංචි උනේ. කසුන මේ යමන්නේ සුමනසිරි මාමලාගේ ගෙවල් පැත්තේ ගිහිල්ලා බලන්න. ලස්සන කොල්ලෙන් නම් මටත් කියපන් ඈ. අනේ මේ නිකන් ඉඳපන් තරු. යමන් අකලංක ඒ පැත්තේ පොඩි සර්ච් පාරක් දාලා එන්න. උඹට ඉස්සර ඇවිල්ලා කියන්නම්කෝ. ඒ මේ මාව තනියෙන් දාලා යන්න එපා මාත් එනවා. හරි. නූතන පද්‍ය සංග්‍රහයේ පළවෙනි කවි පන්තිය සමනලය. පෙරලා ගන්න 74 පිටුව. අද පැතුම් ආවේ නැද්ද? ඌට උණලු ආශක්කේ. උනද හොර උනද? මම බලා ගන්නකො ලබන සතියේ පැතුම් ගැන. හරි. අපි ගිය සතියේ කරේ නූතන පද්‍ය සංග්‍රහයේ සමනලයා කවි පන්තිය. පොද්දියා බලාගෙන ඉන්නවනේ හොරු වගේ. මට මතකයි ගිය සතියේ මම කවි පාඩම් කරන් එන්න කිව්වා. බලමු කාටද පාඩම්? කෙලවරක ඉඳන් නැගිටි. කියන්න බලන්න. නුඹ තලලා හිරු බබලයි උණුසුම්ය පවන් බිඟු කැලවුරයි වන මල් රොම් රසය නවන් එහිලල නොවී පියඹා ආගමන මෙවන් සමනල මිතුර නුඹටයි මගේ ආයුබෝවන් දඹරන් සුනින් හෙබිසිරියා තලාවක සුබ සිරි හඳුන්වා සුපුරුදු වෙලාවක සිබ සිඹ කුඩා ගස් වන මල් බලාන එක. මතක නැද්ද? නුඹා ගමන සීපද ගායනාවෙක. ඉඳ ගන්නකො. හරි. මං හිතන ඔක්කොටම පාඩම් ඇති කියලා.
පාඩම් නේද හසෝ? ඔව් ආශක්කේ මට නම් කවි 7ම පාඩම්. 7ම? පොතේ තියෙන්නේ කවි 5යි හැබැයි සමල්ලිය පද්‍ය පන්තියේ. කොහොමද දන්නේ කසුට කවි 7ක් පාඩම් හිටියේ? ඔව් අක්කේ කවි 5ම පාඩම්. පාඩම් නම් හොඳයි ඉතින්. අද අපි බලමු සමල්ලිය පද්‍ය පන්තියෙන් කොහොමද රස ආස්වාදයක් ලියන්නේ කියලා. හරි ගන්නකො ලියන පොත් ටික. සමල්ලිය පද්‍ය පන්තිය ලියලා තියෙන්නේ කවුද? ආනන්ද රාජ කරුණා. ආනන්ද රාජ කරුණා කවිය අයත් වෙන්නේ කොළඹ යුගයේ වැඩිහිටි කවි පරපුර නියෝජනය කරන කවියෙක් තමයි ආනන්ද රාජ කරුණා කවියා. මොනවද දෙන්න ඔය කතා කරන්නේ? නෑ අක්කේ අර ගමට අලුතෙන් කොල්ලෙක් ඇවිල්ලානේ. අපි සුමන සිරි මාවලා ගෙදර ගිහිල්ලත් බැලුවා. ඇත්තද? අනවශ්‍ය කතා ඇදලා ගන්න බෑ පන්තියේ වෙලාවේ. පන්තිය ඉවර වෙලා ඕන එක. දැන් මං කියන එක අහගන්න හිටියේ. කවුද සමල්ලිය පද්‍ය පන්තිය ලිව්වේ? අර ආපු අයියා වෙන්න ඇති නේද ලියන්න ඇත්තේ? ගන්න. අක්කේ මේ අපිත් හවසට පන්ති ඉවර වෙලා යන්න සුමන සිරිමාමලා ගෙවල් පැත්තේ. යන්නේ නේද අක්කේ? බලමු. මේ ඔයාලා දැන් ඕනවට වැඩි ඈ. එක්සෑම් එක අගෝස්තු මෙයාලට තියෙන කොල්ල ගැන හොයන්න. හැබැයි ඔක්කොමලා සිංහල වලට ඒකක් ගත්තේ නැත්නම් මං හැම ගහනවා. දැන් ලියන්න ගන්න. පෙළ ගන්න පොත් ඉතින්. ලියා ගන්න මාතෘකාව සමහරලයා කියලා. කරුණාගේ ගෙදර ගිහින් පාඩම් කරන්න ඕනේ හොඳේ. දැන් එක්සෑම් ළඟයිනේ. පාඩම් නම් කරනවා ආශක් ඉතින්. වෙන ඒවලුවේ නෑනේ නේද? පාඩම් කරන්නේ වලුවටම යනවනේ. වෙන එව්ව නෑ අක්කේ. හැබැයි දැන් නම් ඔළුවත් මොකද්ද වුණා වගේ. මොකක්? ආශක්ගේ අර එන්නේ ගමට අලුතෙන් ආපු කොල්ලානේ. මල් කුමාරයෙක් වඩිනවා වගේ නේද? මේ දෙන්නම කටවහ ගන්නවද? කොල්ලොන්ව ඕනවට වැඩිය ගණන් ගන්න යන්න එපා. කැලෑමල් තුන් කට්ටු කොහෙද මේ යන්නේ? කැලෑමල්? කවුද හලෝ කැලෑමල්? කෙල්ලෙක්ට හරියට කතා කරන්න ඉගෙන ගන්නවා. මූකලම් පස්සා. අයිය අපි මේ ක්ලාස් ගිහින් එන ගම. මම ෆ්‍රී වෙලාවට ගමේ ළමයිට සිංහල පන්ති කරනවා. ෂා වටින කැලෑමලක් එහෙනම්. අයියා කොහෙද යන්නේ? ගම බලන්න ආවනංගි. මට ඉතින් මේ කැලෑමල් තුනේ නම් කියේ නෑනේ තාම. කැලෑමල්? කවුද කැලෑමල්? දෙන්නේ මම පවනි. මේ මගේ අක්කා ආශා. මේ කටුවත්ත තරු. මෙයා නම් අහිංසක කැලෑමලක් වගේ. මේ මූකලම් බස්සෝ තමසගොයි කැලෑමල් කතාවට නම් දෙනවා ඔළුව පැලෙන්න ගන්නකොක් මේක. දෙනවා. කවුද අක්කේ? ඒක නම් යස්ස කැලෑමල. මොකද හිනා වෙන්නේ ඉන්නේ පාඩම් කරන්නේ නැද්ද? නෑ අක්කේ. මට මතක් වුණේ දා තරුවර මහේෂ් අයියට ගහන්න අද කිව්වේ. ඒක මතක් වෙද්දි නම් මටත් හිනා යනවා. ඒ හිනා විඳලා හරියන්නේ නෑනේ නංගි. තමස හොඳට පාඩම් කරනවා. කොහොම හරි එක්සෑම් ගොඩ දා ගන්නත් එපයි. මං ඉතින් පුළුවන් උපරිම පාඩම් කරනවානේ අක්කේ. විභාග පාස් වෙන එකම නෙමෙයි ජීවිතේ. ඒ වුණාට අපිට ගොඩ යන්න වෙන ක්‍රමයක් නෑනේ නංගි. පොඩි කාලේ ඉඳලා අම්මයි තාත්තයි නැතුව මං වාට කොහොම හරි පුළුවන් විදියට ඉගෙනුවානේ. දැන් ඔයාට තියෙන්නේ ඔයාගේ දේ කොහොම හරි හොඳට කරගන්න. මට බැරි වෙච්ච දේ ඔයා අනිවාර්යෙන්ම කරන්න ඕනේ. ඔයා කොහොම හරි කැම්පස් යන්න ඕනේ. ඒක කරනව නේද? හොඳට පාඩම් කරන්න ඕනේ.